ඔයාලත් පොඩි මුදලකින් ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවද? අද මම කියන්න යන්නේ පරවයන් හදලා කොහොමද ආදායමක් ලබා ගන්න කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අද ලංකාවේ ජනප්‍රිය පරවි වර්ග බොහොමයක් ඉන්නවා. ඒ අතරින් ඕමර් පරවි, චොකලට් පරවි, පාකිස්තාන් පරවි ගොඩක් ප්‍රසිද්ධයි. අපි පරවයන්ගේ කූඩුව ගැන කතා කරොත් මෙයාලගේ කූඩුව සෑදීමට ලොකු වියදමක් යන්නේ නැහැ. ගඩොල් වලින් හෝ ලී වලින් කූඩුව සාදා ගන්න පුළුවන්. පරවියන්ට හොඳින් වාතය ලැබෙන කූඩුවක් සහ පිරිසුදු වතුර, පිරිසුදු ආහාර තිබුණොත් හොඳින් ජීවත් වෙනවා. අපි දැන් බලමු පරවියන්ගෙන් ආදායමක් ලබා ගන්න කොහොමද කියලා. පරවි කූඩුව පවත්වාගෙන යෑමේදී එහි ජීවත් වෙන පරවියන් බිත්තර දැමීම සිදු කරනවා. ඒයින් ලැබෙන පැටවුන් විකිණීමෙන් ඉතා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. මොකද මම මෙහෙම කියන්නේ මේන් මමත් ආදායමක් ලබලා තියෙනවා. අපි දැන් බලමු පරවියන් කොහොමද විකුණා ගන්න කියලා. WhatsApp group, Facebook group, ikman.lk වගේ වෙබ්සයිට් වල මෙන්ම pet shop වලටත් දෙන්න පුළුවන්. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. එන්න මම අදට ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.